හලෝ good evening හැමෝම සතුටෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් එන්නකෝ අද මාත් එක්ක හවස ගමනක් යන්න. ඇත්තටම අද උදේ ඩියුටි කරලා තමයි මම මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. මං ගෙදර ඇවිල්ලා ඉන්නකොට මගේ යාළුවා අද මට කතා කරලා කිව්වා එයාගේ ඔෆ් ඩේ එක හින්දා එයාත් එක්ක සයික්ලින් කරන්න යන්න එනවද කියලා. ඉතින් මම කිව්වා එන්නම් කියලා. මොකද මම සිංගප්පූරු වලට ආවට පස්සේ ඇත්තටම සයික්ලින් කරන්න ගිහිල්ලා නෑ. ඉතින් මම කිසිම දෙයක් දන්නේ නෑ. ඉතින් කමන්නේ කියලා අද හවස මම එයාත් එක්ක සයික්ලින් කරන්න ඩිසයිඩ් කරා. මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් ඔන්න ඒ සයික්ලින් කරන්න යන ග්‍රවුන්ඩ් එකට ඒ පාක් එකට යන්න අපිට ඇත්තටම අපි ඉන්න තැන ඉඳලා MRT එක ගන්න ඕන. බස් එක ගන්නත් පුළුවන්. හැබැයි MRT එක තමයි ලේසිම. ඉතින් මේ අපි දෙන්න දැන් මේ MRT එකට පයින් ඇවිදගෙන යන ගමන් ඇත්තටම මේ සිංගප්පූරු වල මේ ඒගොල්ලෝ හරිම මේ පහසුකම් ගොඩක් දීලා තියෙනවා මේ ඉන්න මිනිස්සුන්ට. ඒගොල්ලන්ගේ තියෙනවා මේ බයිසිකල් වෙනම පාක් කරලා ඒ බයිසිකල් අපි ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ඒගොල්ලන් ගාව ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒගොල්ලෝ කියන විදිහට එක මේ කරාම ඇත්තටම අපිට ඒ බයිසිකල් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ දවසකට පොඩි ගාණක් ඒකට ඩිඩක්ට් කරනවා. අපිට තියෙන account එකට සල්ලි top up කරගෙන බයිසිකලේ පාවිච්චි කරන්න. මේ ඉතින් අපි දෙන්න MRT ස්ටේෂන් එකට ඇතුළට යන ගමන් ඉතින් ඒ යන ගමන් අපිට උන වැඩේ තමයි අපි දෙන්න මේ Google search කරලා තමයි ගියේ. ඉතින් මම හිතුවා මගේ යාළුවා ඒ තැන දන්නවා ඇති කියලා. හැබැයි එයාගේ first time හින්දා බලනකොට අපි ඇත්තටම වැරදි තැනකට තමයි ගිහින් තිබේ. ඉතින් අපි එතන ඉඳලා ආපහු හරි තැනට යන්න කියලා අපි ආයේ MRT එකෙන් MRT එක අරගෙන එතනින් වෙන ස්ටේෂන් එකකින් බැස්සා. ඉතින් වැඩේ කියන්නේ අපි එතනින් බහලා ආයෙ Google search කරලා බලනකොට අපි ඒ තියෙන පාක් එකට ගොඩක් දුරින් ඉන්නේ. ඒ කියන්නේ අපිට තව පැය එකමාරක් විතර travel කරන්න ඕනේ එතනට යන්න. ඉතින් මම මේ දැන් මගේ යාළුවට කියනවා එහෙනම් ඉතින් අපි ආයෙ සයික්ලින් වලට යන්න ඕනේ නෑ. ඇත්තටම මම so excited හිටියේ මේ සයික්ලින් කරන්න යන්න. හැබැයි ඉතින් මට සයික්ලින් වලට අද යන්න chance එක නෑ මං හිතන්නේ. ඉතින් අපි දෙන්නම decide කරා දැන් තියෙන වෙලාවත් අනුව අපිට සයික්ලින් කරන්න යන්න වෙලාවක් නැති නිසා මෙතන තිබ්බ shopping mall එකට යමුයි කියලා. මෙතන woodley කියලා තමයි MRT station එකෙන් අපි exit උනේ. එතනම තියෙනවා shopping mall එකක්. මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ. මේ අපි එතනින් මේ MRT එකේ exit වෙලා අපි මේ shopping mall එකට ඇතුල් වෙන තැන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න මගේ යාළුවට ඕන වුණා skin care products ගන්න. එයා හරිම concern එයාගේ skin එක ගැන. ගොඩක්ම මේ face එක ගැන. ඉතින් ඔන්න එතන ඉඳලා අපි escalator එකෙන් බහිනකොටම මෙන්න මේ play area එක අපි දැක්කා. ඉතින් බලන්නකෝ ගොඩක් පොඩි අය නම් හරිම කැමතියි මේවට. පොඩි අය විතර නෙවෙයි ලොකු අයත් හරි කැමතියි. මේ තමයි මේ ඇත්තටම මම මේක try කරලා නැහැ. හරිම ලස්සනයි. මේකට මම හිතන්නේ මේ coin එකක් දාන්න ඕන. දාලා ඉවර වෙලා අපිට play කරන්න පුළුවන්. ඇත්තටම අපි play කරේ නැහැ මේ වෙලාවේ. ඉතින් අපිට එහෙම play කරන්න තරම් mood එකක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ ඉතින් අපි මොනවා හරි කම්මුයි කියලා කල්පනා කරා. මේ තියෙන්නේ මේ එතන තිබුණු gift තියෙන store එකක්. මං හිතන්නේ එතන මගේ යාළුවට යන්න බෑ කිව්ව නැත්තම් බලන්න හරි යන්න තියෙනවා. මේ තිබේ fair price එක. fair price එක ගැන වීඩියෝ එකක් මම ඔයගලන්ට පස්සේ ගේන්නම්. මොකද fair price එක ගැන වීඩියෝ එකක් කරන්න ඕන මම නම් හිතුවා. ඒක මාරම මේ වැදගත් සිංගප්පූරු වලට ඉන්න කෙනෙක්ට උනත් මාරම වැදගත් ඒක ගැන දැනගන්න එක. ඉතින් අපි ඊට පස්සේ ඔන්න ගියා ගාඩියන් කියලා තියෙන shop එකකට. මේක ඇත්තටම ෆාමසි එකක්. මේක ලොකු ෆාමසි එකක්. මේක මේ සිංගප්පූරු වල හැම තැනම වගේ තියෙනවා. ඒගොල්ලන්ට ලොකු කස්ටමර් බේස් එකක් ඉන්නවා ඇත්තටම. මේ ගොඩක් මේකේ සප්ලිමන්ට්ස් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන බෙහෙත් තියෙනවා. ඊට පස්සේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ඔය හැමදේම ඉතින් ලංකාවේ ෆාමසියක් වගේ තමයි. හරිම ලොකුයි මේක. මේකේ මේ සමහර මේ ඩිස්කවුන්ට් තියෙන ප්‍රොඩක්ට්ස් එහෙමත් තියෙනවා. මේ තියෙන්නේ මේ මේකප් අයිටම්ස්. ඇත්තටම මේ මම නම් මේකෙන් පර්චේස් කරලා නැහැ. මොකද මේ මම දෙක තුනක් try කරලා බැලුවා. හැබැයි ඉතින් ගන්න නෙවෙයි. මොකද මං ගාව තියෙන ඒවා තියෙන ඉතින් ඒ දේවල් පාවිච්චි කරලා ඉවරනට පස්සේ තමයි මං ආයෙ ඕනනම් ගන්නෙ. මේ
මේක මේ ඒ වුණාට හරිම මේ එක්ස්පෙන්සිව් මට නම් ඉතින් මේ නඩිතින් සිංගප්පූරුවල ගොඩක් කට්ටිය මෙහෙම මේව පර්චේස් කරනවා. මම ෆොරින කෙනෙක් නිසා වෙන්නේ නැති ඉතින් මට සාමාන්‍යයෙන් ඒකේ ගණන් වැඩි වගේ දැනෙන්නේ. මේ බලන්නකෝ ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ පොඩි අයිටම් ටික. මේ යාළුවා ඉතින් එයාගේ වැඩේ කරගන්නකම් මම ඔයගලන්ට පෙන්නන්න මේ වීඩියෝස් ටික ගත්තා. හරිම ලස්සනයි ඉතින් මේ අනිත් එක මේ ඒගොල්ලන්ගේ වෙනම මේ අපිට try කරන්න පුළුවන් පොඩි ටෙක්ස්චර්ස් තියෙනවා. ඒ නිසා හරිම මේ ලේසි නැත්තම් දැන් හැම එකක්ම කඩන්න ඕපන් කරන්න වෙනවනේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ මේ සීරම් එකක්, ස්කින් සීරම් එකක්. ඇත්තටම මට ගන්න ඕන කමක් තිබුණා. ඒ වුණාට මේ ප්‍රොඩක්ට් එක අතර ගත්තාම මට හරි බයයි. මොකද ඒ වගේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් බැලුවාම මේ මට හරි බයයි ඒව යූස් කරන්න. මොකද මම ගොඩක් වෙලාවට මගේ ස්කින් එකට, ස්පෙෂලි මගේ ෆේස් එකට මම ගොඩක් දේවල් පාවිච්චි කරන්නේ නැහැ. මම මේ අර පාවිච්චි කරන දේවල් ඇරෙන්න මම අත්හදා බැලීම් වලට යන්නේ නැහැ. මොකද පොඩ්ඩක් ඒ දේවල් ඇලර්ජි වුණොත් එහෙම මූණේ හැමතැනම ඊට පස්සේ පිම්පල්ස් එනවනේ. මං ඉතින් දැන් මේ මගේ තියෙන ස්කින් එකත් එක්ක මං ඇත්තටම සැටිස්ෆයි. මේ තියෙන ඉතින් පොඩි අපේ ගෑනු ළමයින්ට ඕන වෙන අයිටම් ටිකක්. ඇත්තටම මේක ඇතුළට ආවොත් එහෙම ගෑනු ළමෙක් මොනවා හරි දෙයක් අරගෙන තමයි යන්නේ ඉතින්. මේ වගේ මිල ගණන් සාමාන්‍යයෙන් අවුලක් නැහැ. සිංගප්පූරුවල ඉතින් අපිට afford කරන්න පුළුවන් ගාණන් අඩු දේවලුත් තියෙනවා, ගාණන් වැඩිම දේවලුත් තියෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් හැමතැනම ඉතින් එහෙමනේ. ඉතින් මේ තියෙන ප්‍රොඩක්ට්ස් ටිකක් මම ඔයගලන්ට ඉතින් මේ හැමින් පෙන්නන්නම්. මම මෙහෙන් ගත්ත ඔලිව් ඔයිල් එකක්. මොකද මම මේ ඔලිව් ඔයිල් එකක් ගන්න තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් ඔන්න මේ වෙලාව නම් මට දැන් හොඳටම බඩගිනි. මං ඉතින් මගේ යාළුවට කොහෙන් අපි මොන හරි කන්න යමුයි කියලා. හැබැයි ඉතින් අපි දන්නේ නැහැ කොහෙන්ද කන්නේ කියලා. මාඩම මේ ෆුඩ් අවුට්ලට් ගොඩක් තිබුණා එතන. හැබැයි වැඩේ කියන්නේ පර්සනලි මම නම් චයිනීස් ෂොප් වලින් මම මේ කෑම ගන්නෙ නෑ. දන්නම දෙයක් ගත්තොත් ඇරෙන්න, එහෙම නැතුව අලුත් දේවල් මම try කරන්න යන්නේ නෑ. එක තමයි ඒගොල්ලන්ගේ flavors වලට මං එච්චර ආස නෑ. සහ සමහරවිට මට හරි බයයි ඒගොල්ලොන්ගේ මේ එක જાතියේ මස් වර්ග තියෙනවා. ඒවට අපිට choose කරන්න පුළුවන්. හැබැයි personally මම අලුත් දේවල් try කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න මොනවද කන්නේ කියලා දැන් කල්පනා කර මේ ඉතින් ඇවිද යනවා ඉස්සරහට බලනවා මොකක් හරි තියෙයිද කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් අපි ආයෙ තීරණය කරා එහෙනම් අපි මේ shopping mall එකෙන් අපේ apartment එක ළඟ තියෙන shopping mall එකට යමුයි කියලා. එතනින් මේ MRT එක අරගෙන අපි ඒ අනිත් shopping mall එකට තමයි මේ ආවේ. ඊට පස්සේ අපි මේ Jollibee එකෙන් කෑම ගන්නවද කියලා බලලා ආයෙ හිතුවනේ අපි ඒකෙන් ගන්නේ නැතුව එහෙනම් අපි වෙන තැනකට යන් කියලා. මොකද මේ සෙනගත් ගොඩක් එතන හිටියා. ඒතර අපිට එතන wait වෙලා ඉන්න තියෙන වෙලාව වැඩි වෙනවනේ. දැන් ඇත්තටම 8 වෙලාව. ඊට පස්සේ අපි ඉතින් එතනින් එහෙනම් අපි KFC එකට හරි McDonald එකට හරි යමුයිද කියලාත් කල්පනා කරලා දැන් මේ අපි ඒ shopping mall එකේ යන ගමන් තමයි ඒකෙත් look price එකක් තියෙනවා. මේ මම ඔයගොල්ලන්ට පස්සේ ඒකේ වීඩියෝ එකක් ගේන්නම් ඇත්තටම. ඊට පස්සේ ඉතින් මම මේ හැමින් යන ගමන් ඔතන තියෙනවා වොට්සන් කියලා ඒ අර ගාඩියන් වගේම මේ ෆාමසි එකක්. ඉතින් මගේ යාළුවානේ මාව ඒකටත් අනගහගෙන ගියා. මේ ඒකේ තියෙන ප්‍රොඩක්ට්ස් ටිකක් තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දාන්නේ. මොකද එයාට මම හිතන්නේ අර ෂොප් එකෙන් හරි හමන්දයක් ගන්න බැරි වුණා. මෙයාට ගැලපෙන දෙයක්. ඉතින් ඔන්න දැන් ඒකෙන් එළියට ආවට පස්සේ මේ මෙතන මේ පොඩි සේල් කියලා අයිටම්ස් ටික ඇත්තටම මේ සමහර ටොයිස් හරිම එක්ස්පෙන්සිව්. හැබැයි මේ මිනිස්සු මාර විදියට ඒ දේවල් ගන්නවා. මම දන්නේ නැහැ ඇයි කියලා. ඉතින් මේ ඒ ඉතින් මෙහි කල්ච් එක හැදලා තියෙන විදිහනේ. මේ තියන්නේ අපි ගියේ චාල්ස් ඇන්ඩ් කේට් අවුට්ලට් එකට. මගේ යාළුවා මේක ඔන්ලයින් බලලා තිබුණා මෙන්න මේ පර්ස් එක. ඊට පස්සේ ඉතින් එයාට දැන් ඒක ගන්න ඕන වෙලා. ඉතින් මම එයාට ඒ දේවල් බලන්න දීලා මම ඉතින් මේ වටේ තිබ්බ මේ ෂොප් දෙක තුනක තිබ්බ දේවල් වීඩියෝ කරලා ඔයගලන්ට පෙන්නන්න. ඇත්තටම affordable දේවලුත් තියෙනවා, expensive දේවලුත් තියෙනවා. ඉතින් ඒ හැමතැනම මේ cotton on කියන මේ outlet එක ඒකේ ඇත්තටම ඇඳුම් හරිම comfortable සහ ඒවා හොඳයි. එහෙනම් ඉතින් මගේ ගමන අවසන් වුණේ මෙහෙම. තැන්ජී සිටි ඔයගොල්ලන්ට thank you. ගිහින් එන්නම්. bye bye.